ඉස්සරහට තියෙනවා තව හොඳ දේවල්. දෙවන කොටසට සාදරයෙන් පිළිගන්න. ලන්ච් එකේ ධාරානිපාත වර්ෂාවකට නැති වුණා ටවර් එකක් බලන්න යන්නේ. අමුතු විදිහේ ටවර් එකක්. මේකෙන් ගොඩාක් දේවල් කියනවා. දැන් අපි හතියරි යෝධ සමනලෙත් දැකලා තියෙනවා. නවතින. උඩ බලන්න. එහෙනම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපි ගියා. දැන් අපි බලමු මූණ කැරගෙනවද කියලා. අද නම් හරියට යන්නේ ගම රටවල. අපි දැන් පහු කරන්නේ චාල්ස් පාලම. චාල්ස් පැරණි පාලම. අතීතයත් වර්තමානයත් බැඳී පවතින පැරණි පාලම. ඉස්සරහට තියෙනවා තව හොඳ දේවල්. අද්විතීය දේවල් ටිකක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. දෙවන කොටසට සාදරයෙන් පිළිගන්නවා. දැන් අපි යන්නේ දහවල් ආහාරයේ භුක්ති විඳින්න. චෙක් ජනරජයේ අගනුවර ප්‍රාග් නගරේ දිවා භෝජනය. අපි යමු රෙස්ටොරන්ට් එකකට. අපි ප්‍රාග් වල ඌබාන් සිස්ටම් එකට යන්න දැන්. ඌබාන් අම්මා ඒකේ පල්ලෙහා. මම යන්නේ පොළොව අඩි කීයක් තියෙනවද දන්නේ. වැඩි හුලඟත් සමග ඌබාන්. අපි යනවා උඩුගම්බලා. මේක අඩි කීයක් පල්ලෙහාද දන්නේ නේ මන් තියෙන්නේ. ලන්ච් එක එනකන් ඉන්නේ. ඊර්ෂ්‍යා කරන්න එපා. ට්‍රැවල් පිස්සන්ට පමණයි. දිවාහාරයෙන් පසුව ධාරානිපාත වර්ෂාවකට නැති වුණා. දැන් මේ පිය නගන්නේ ප්‍රාග් කෞතුකාගාරය දොරගාවට. මෙන්දිනා ප්‍රාග් කුඩ කෞතුකාගාරය. ඕකේ ඇතුළ බලන්න දෙයක් නැහැ. අපි දැන් යමු නැවතත් පාලම ගාවට. අපි ආවා ලයිබ්‍රරි එකට. දැන් මේක ඇතුළට ගියාම අම්මට සිටි පොලිම බා සෙට් එමුද? අර දිනේ බා නෑ නෑ පොලිමට සෙට් වෙන්නේ. මේන්න මෙහෙම පොලිමට සෙට් වෙලා ඉන්න තියෙන්නේ. අපි යන්නේ ටවර් එකක් බලන්න යන්නේ. අමුතු විදිහේ ටවර් එකක්. කොන්ක්‍රීට්වත් ගල්වත් සිමෙන්තිවත් මොකක්වත් නෙමෙයි. මේක අමුතු ටවර් එකක්. ඕන් තියෙනවා ඉඩියම් ටවර් එක. මේක තමයි ඉඩියම් ටවර් එක. මේකේ පොත් 8000ක් තියෙනවා. පොත් 8000ක ටවර් එකක්. මේකේ විශේෂත්වය වෙන්නේ අපි මේක එහා පැත්තේ තියෙන කවුළුවෙන් බැලුවොත් ඔබට පේනවා උඩිනුයි පහළිනුයි මිරර්ස් දෙකක්. ඒ මිරර්ස් දෙකෙන් මේ පොත් 8000 උඩටයි යටටයි රිෆ්ලෙක්ට් වෙනවා. ඒ රිෆ්ලෙක්ට් වුණාම ඒක අනන්තය දක්වා වීදෙන ටවර් එකක් වගේ තමයි පේන්නේ. ඒකෙන් කියන්නේ ඉතින් දැනුම අසීමිතයි කියලා. බලාගත්ත නීඩියම් ටවර් එක.
ඒක බලන්න නම් සෑහෙන පොලිමක් තියෙනවා. අපි බලමු පුළුවන් වේද කියලා. රයිට්. ඕන් අපි යනවා කුළුණ බලන්න. මං කිව්වනේ දැනුම අසීමිතයි. මේම ගත්තම උඩටත් තියෙනවා. කොහමද? රයිට්. අපේ මීළඟ පොයින්ට් එක ඇස්ට්‍රොනොමිකල් ක්ලොක්. මේක ඕන් තියෙනවා ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් එක. මේක 1410 තමයි නිර්මාණය කරන්නේ. මේකෙන් ගොඩාක් දේවල් කියනවා. මේක තමයි ලෝකේ 3 වෙනියට පැරණිතම ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් එක. එහෙම නැත්නම් දැනට ඔපරේට් වෙන ක්‍රියා වෙන ඇස්ට්‍රොනොමිකල් ක්ලොක්ස් අතරින් පළවෙනියටම ඉන්න තැන තමයි මේ ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් එක. මේකේ ඔය පිටින් තියෙන්නේ දැනට ඔපරේට් වෙන 24. ඊට පස්සේ ඩේලයිට් සන්ලයිට් නයිට් ඩේ නයිට් ඩිෆරන්ස් එක පේනවා. ඔය උඩින් නිල් පාටින් තියෙන්නේ ඩේ. ඊට පස්සේ රතු පාටින් ඒක ආකාරයට හවස් වරු රෑ. ඊට පස්සේ සෝඩියක් එක පේනවා අර මැද සර්කල් එකේ. ඊට පස්සේ ඔය වගේ ගොඩක් සිම්බල්ස් තියෙනවා. ඊට බැස්ම බලාගත්තනේ. මේක තමයි ඇස්ට්‍රොනොමිකල් ක්ලොක් ඉන් ප්‍රාග්. අද නම් විශාල ජනකායක් ඉන්නවා ප්‍රාග් වල. ප්‍රාග් වලට එන්ට වෙන්න දොරටු 13ක් තිබිලා තියෙනවා. පැරණි ප්‍රාග් නගරයට ඇතුල් වෙන්න දොරටු 13ක්. ඒ 13න් එකක් තමයි පවුඩර් ටවර් කියන්නේ. මේ තියෙන්නේ ඒ ඓතිහාසික පවුඩර් ටවර් එක. පවුඩර් ටවර් එකට පවුඩර් කියලා කියන්නේ ඔය යුද්ධයට අවශ්‍ය ගන් පවුඩර් තැන්පත් කරා කියලා කතා බහරක් තියෙනවා. හැබැයි ඒකේ සත්‍යතාවයක් හොයාගෙන නැහැ. ඒක නිසා මේ කතාව බොරුවක් බව පැහැදිලි. ගන් පවුඩර් තිබ්බේ නැති වුණත් මේකේ නම පවුඩර් ටවර්. දැන් අපි හති අරිනවා. මූණෙම පේනවනේ හති කියලා. යෝධ සමනලෙක් දැකලා තියෙනවා. ප්‍රාග් වල ඉන්නවා යෝධ සමනලෙක්. පෙති සලසල සමනලයා පැණියුර. ඉන්නේ දඩ සමනලයා. සමනලයාව හරියට බලා ගන්නම් පාරේ අනිත් පැත්තට යන්න. මේම ගියොත් යෝධ සමනලයාව අපිට බලා ගන්න පුළුවන්. නවතින්න හැරෙන්න. මේ ඉන්නේ සමනලයේද බත් කූරෙද්ද? සමනලනේ.
තවත් සමනලයෙක් ඉන්නවා. ඒ සමනලයව දැක්කේ පස්සේ යෝතින් සමනලු දෙන්න ජෝඩුවම බලා ගන්නකෝ. අපි තවත් පියවර ටිකක් ඉදිරියට ගියෝතින් අපිට ආරංචි වුණා මිනිස්සෙක් වැටෙන්න ඉන්නවා කියලා. මිනිස්සෙක් සාමාන්‍යයෙන් වැටෙනවා නම් වැටෙන්නේ කොහෙන්ද? මිනිස්සෙක් වැටිලා මැරුණොත් වැටෙන්නේ කොහෙන්ද? යන්කෝ ඉස්සරහට. හරි මිනිස්සෙක් මං කියවනේ වැටිලා මැරුණොත් වැටෙන්නේ කොහෙන්ද? කොහේ සිටද? නවතින් උඩ බලන්න. ඕම උඩ බැලුවොත් ඉන්නවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැටෙනකන් අපි ඉන්නවා ඉඳගෙන. මේ ඉන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එල්ලිලා. කොහමද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ ඔය සයිකොලොජිස්ට් කෙනෙක්. මේකෙන් නිරූපණය කරන්නේ ඔය fear of death. ඔව් උඩට නගින්න උත්සාහ කරන්නේත් නැහැ, බිමට පයින්නෙත් නැහැ. හිර වෙලා බලාගෙන ඉන්න. ඉස්සරහට අඩියක් තියනවාද පස්සට ගන්නවද කියලා එයා තමයි හිතන්න ඕන. එහෙනම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපි ගියා. රයිට්. අන්තිම ඩෙස්ටිනේෂන් එකටත් ආවා. ප්‍රාග්හි අවසන් නවතැන්පල කැරකෙන මූණ. හරිම වහන්සි අද නම් දවස් දෙක සංචාරයක් එක දවසින් අහවර කරා. දැන් අපි බලමු මූණ කැරකෙනවද කියලා. මේව බැලුවොත් කැරකෙන මූණ. කැරකෙනකම් බලන් ඉමු. මේ ඉන්නේ ඔය ෆේමස් රයිටර් කෙනෙක් වෙච්ච ෆ්‍රාන්ස් කෆ්කා. මේකේ ආටිස්ට් තමයි ඩේවිඩ් සෙර්නි. මේක ඔය තැටි 42කින් තියෙනවා. ඒකෙන් කියන්නේ ඔය ක්‍රෆ්කා කියන රයිටර්ගේ මයින්ඩ් එකේ කම්ප්ලෙක්සිටි එක. දැන් මේක කැරකෙන්න ඕනේ, කැරකිලා ඉවරද දන්නේ නැහැ. අපි බලන් ඉමු කැරකෙනවද කියලා. ඔන්න රයිටර්ගේ මූණ කැරකෙනවා. ලාවට කැරකෙනවා. කැරකී අවසානයි. අන්න කැරකෙනවා රයිටර්ව. නහය ආවා, කට ආවා, හරි ඇහත් ආවා, හරි ඔළුව කැරකුණා, හරි ඉවරයි. කෆ්ක කැරකුණා. මම ඔබට කිව්වා හරිනේ. Alright. ප්‍රාග්හි සියලුම ස්ථාන නරඹා අවසానයි. සියලුම කියන්නේ අපි හොයාගත්ත දන්න කියන සියලුම ස්ථාන පෙන්වා අවසానයි. දැන් තියෙන්නේ නැවතත් ගම රට බලා යන්න. අද නම් හරියටම යන්නේ ගම රට බලා. දැන් මේ ඉන්නේ අපි වෙන රටක. ජර්මනියට ඇවිල්ලා මාස 8ක් වෙනවා. කාලයක් තිස්සේ ප්ලෑන් කරගෙන හිටපු ට්‍රිප් එකක් තමයි ප්‍රාග් චෙක්
ජනරජයේ අගනුවර. ඉතින් මාස 8කට පසුව අපේ පළමු නිල විදේශ සංචාරය මෙතෙක් දවසක් ගියේ බෝඩර්ස් වල. ඉතින් අද පළමු විදේශ සංචාරය කවර් කරා. දවස් 2ක ට්‍රිප් එකක් ප්ලෑන් කරේ මුලින්ම. හැබැයි දවසකට සීමා වුණා අවසානයේ. හැබැයි දවස ඵලදායී විදියට ගත කරා. දැන් එහෙනම් නැවතත් අපේ ට්‍රේන් එක 8:28ට සූදානම්. අපිව නැවතත් ඩ්‍රෙස්ඩන් බලාගෙන යන්න. තවත් සංචාරයකින් මුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.